පත්තු වුණොත් පස්සේ කානිවල් බලන්න පුළුවන් වේවි කියලා චමරි අතපත්තු අක්කා මට කිව්වා. සුපිරි ලකුණු 101ක් නොදැවී ලබාගත්තු ඉමේෂා දුලානි සිනාසෙමින් පවසයි. පාකිස්තානයේ සමග පැවති පළවෙනි 20 තරගයෙන් නොදැවී ලකුණු 100 පසු කරමින් චමරි අතපත්තු පසුව ලකුණු 100ක් T20 වල ගැසූ දෙවන ප්‍රතිකාරණීය වන ඉමේෂා දුලානි විතරණ උපත ලැබුවේ කවදද කියලා දැන් අපි සොයා බලමු. ඉමේෂා දුලානි විතරණ උපත ලබන්නේ 2002 ජනවාරි 20 වෙනිදායි. මහනුවරින් ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසෙන ඉමේෂා දුලානිට දැන් වයස අවුරුදු 24කි. දකුණත් ප්‍රතිකාරණීයක් වන ඉමේෂා දුලානි විතරණ චමරි අතපත්තු සමග දැන් අලුතින්ම ඕපන් කරන ප්‍රතිකාරණීය බවට පත් වී සිටිනවා. දැන් අපි දුලානිගේ ජගත් දස්කම් දෙසට යොමු වෙමු. දුලානි ඉමේෂා T20 තරග 17කදී ඉනිම 14ක් ක්‍රීඩා කර තියෙනවා. මුල් ලකුණු 398ක් පමණ ලබාගෙන තිබෙනවා. ඉමේෂා දුලානි වැඩිම ලකුණු ඇය ඊයේ රංගිරි දඹුල් පිටියේ නොදැවී රැස් කරපු ලකුණු 101ක් ලෙසයි ලබා ගත්තේ. ලංකාව කඩොළු 6ක සුපිරි ජයක් ඊයේ ලැබුවේ තරමක් අසීරු ලකුණු ඉලක්කයක් වන ලකුණු 177ක ලකුණු ඉලක්කය හඹා යමිනුයි 19 වෙනි ඕවරේදීම ජය පැන්වීමට ලංකා පිරට හැකියාව ලැබෙනවා. පාකිස්තාන ලකුණු ඉනිම ලකුණු 176 කඩොළු 7කට සර්වාල් සුපිල්කාර ලකුණු 63යි මුනිපා අලි ලකුණු 42යි. ලංකාව ලකුණු 174 ලබා ගන්නේ කඩොළු 4ක් පමණක් දෙවි 19 වෙනි ඕවරේදී. මෙහිදී අද සුපිරිම සුපිරි චරිතය වල ඉමේෂා දුලානි ලකුණු 101යි. ඒට ඇය වැය කරන්නේ පන්දු 64ක් පමණයි. 4 පාර 17යි 6 පාර 1යි. ලංකාවේ හැඩි දෙඩි ප්‍රතිකාරණීය වන මෙයට පෙර 20 ලකුණු 100 සීමාව පසු කර සිටි නායක චමරි අතපත්තු ලකුණු 39ක් ලබා ගන්නවා. 4 පාර 5ක් එල්ල කරමින් දෙවන්ත 6 පාර 2ක්ද ලබා ගැනීමට චමරි අතපත්තු සමත් වෙනවා. ලංකාවට වාතයක් වූ ලංකාවට මාර වාතයක් වූ පාකිස්තාන පිළට දෙවන්තව පරාජයක් උරුම කර දුන් මෙම සුපිරි ප්‍රතිකාරණීය ඉමේෂා දුලානි 6 පාරවල් ලැබුවේ එකක් වත් ඇය චමරි අතපත්තුගේ උපදෙස් පරිදි තමාගේ කඩොල රැකගෙන ගැප් උඩින් පාරවල් එල්ල කරමින් නියම සුපිරි කල් මැනීමක් සහිතව පාරවල් එල්ල කරමින් 4 පාර 17ක්ම ලබා ගැනීම මේ සුපිරි විස්කමේ මහ රහස බවට දැන් සියල්ලන්ම කතා බහ කරන්න පටන් ගෙන තිබෙනවා. පාකිස්තානයේ සමග බී ලබාගත් සුපිරි පටන් ගැනීම සමගම මෙම 20 තරගාවලියේ ජයක් කරා යෑමට ලංකාපිලට හැකි වේවි කියන ලොකු බලාපොරොත්තුවක් සහිතවයි ලංකාපිල ඉන්නේ. ලංකාවේ 20 ක්‍රිකට් ක්‍රීඩාවේදී පිරිමි පිළටත් ඇති ලොකුම ගැටලුව වන පවර් හිටර්ස්ලා නොමැති වීමේ ගැටලුව අර 4 පාරවල් ලබා ගැනීමෙන් ඒ වගේම කෙටි ලකුණුත් ලබා ගැනීමෙන් එම ලකුණු වේගය ලබා ගැනීමේ සැලැස්මක් විදියටයි ඔවුන් දැන් යොමු වෙමින් පවතින්නේ. අන්න එම තත්ත්වයටම